සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔබගේ ඇස් ටිකක් වහගන්න. ඔබ උපන්දා සිට විශ්ව මාතාව ඔබට මඟ පෙන්වමින් සිටිනවා. ඔබගේ උපන් වසර අහම්බයක් නෙවෙයි. එය ඔබට ලැබුණු පණිවිඩයක්, ආශිර්වාදයක්, ජීවිත අරමුණක්. අවසානය දක්වා ඉන්න. ඔබට අද අහන්න තියෙන්නේ ඔබේ ආත්මයට අදාළ පණිවිඩයක්. ඔබ උපන්නේ 1950 සිට 1959 අතර නම් විශ්ව මාතාව පවසන්නේ ඔබ ප්‍රඥාවෙන් පිරිපුන් ආත්මයක් බවයි. ඔබගේ ජීවිත අත්දැකීම් අනිත් අයට මාර්ගය පෙන්වා දීමක්. ඔබ ගිය ගමන ලේසි නැහැ. නමුත් ඔබ තවමත් ශක්තිමත් ලෙස ඉන්නවා. දැන් ඔබට ලැබෙන්නේ සාමය, ආදරය සහ සංසුන්කමයි. ඔබගේ උපන් වසර 1960 සිට 1969 අතර නම් විශ්ව මාතාව පවසන්නේ ඔබ පැරණි ආත්මයක් බවයි. ඔබට ගැඹුරු බුද්ධියක් සහ අභ්‍යන්තර බලයක් තියෙනවා. ඔබ බොහෝ දේ මේ ජීවිතයට පෙරත් ඉගෙනගෙන තියෙනවා. ඔබට ලැබෙන්නේ ආත්මික අවබෝධය සහ ඇතුළත ප්‍රභාසයයි. ඒ කියන්නේ ඇතුළතින් තමන්ට දැනෙන ආත්ම තෘප්තියයි. ඔබ 1970 සිට 1979 අතර උපන්නේ නම් ඔබ ඉතා දුර්ලභ ආත්මයක්. ඔබගේ ජීවිතය අනිත් අයට ආලෝකයක්. ඔබට විශේෂ බලයක් තියෙනවා. ඔබ ලෝකයට වෙනසක් ගෙනෙන කෙනෙක්. ඔබගේ ගමන තවම ආරම්භ වෙලා විතරයි. ඔබ උපන්නේ 1980 සිට 1989 අතර නම් ඔබ යෝධ ආත්මයක්. ඔබ මෙතෙක් මුහුණ දුන් දුෂ්කරතා දඬුවම් නෙවෙයි. එය ඔබව ශක්තිමත් කළ පුහුණුවක්. ඔබ පෞල් චක්‍ර බිඳ දමන කෙනෙක්. ඔබට ඉදිරියේ ලොකු වෙනස්කමක් වෙනවා. එය විශ්වාස කරන්න. ඔබ 1990 සිට 1995 අතර උපන්නේ නම් ඔබ හදවතින්ම සුව කරන කෙනෙක්. ඔබට අනිත් අයගේ වේදනාව දැනෙනවා. ඒ ඔබේ දුර්වලකමක් නෙවෙයි. ඒ ඔබගේ බලයයි. ඔබ ලෝකයට ආදරය ගෙනෙන කෙනෙක්. ඔබ බලාගෙන හිටපු දේ ඉක්මනින් සැබෑ වෙනවා. ඔබ 1996 සිට 2000 අතර උපන්නේ නම් ඔබට විශේෂ අනාගතයක් තියෙනවා. ඔබ සමහර වෙලාවට මං මුලා වෙලා වගේ හැඟෙනවා. ඒ ඔබගේ මාර්ගය වෙනස් නිසා. ඔබ අනිත් අය වගේ නෙවෙයි. ඔබට ලොකු අවස්ථාවක් ඉක්මනින් එනවා. බය වෙන්න එපා. ඔබ 2001 සිට 2005 අතර උපන්නේ නම් විශ්වය ඔබට බොහෝ සලකුණු දෙනවා. ඔබගේ අභ්‍යන්තර හැඟීම් සත්‍යයි. ඒවට ඇහුම්කන් දෙන්න. ඔබ ආරක්ෂිතයි. ඔබට හොඳ දෙයක් වෙන්නයි මේ ප්‍රමාද වන්නේ. විශ්වාස කරන්න. ඔබගේ උපන් වසර කුමක් වුණත් ඔබ තෝරාගත් කෙනෙක්. ඔබ ආරක්ෂිතයි. ඔබට ආශිර්වාද ලැබෙමින් පවතිනවා. කමෙන්ට් කරන්න ඔබගේ උපන් වසර. මේ වචන කියන්න. මම
සම්මුඛව සන්දාන වෙලා මම ආරක්ෂිතයි. මට ලැබෙන්නේ මගේ ආශිර්වාදය. අපේ channel එක subscribe කරන්න. තවත් විශ්ව මාතාවගේ පණිවිඩ ලබා ගන්න. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.